අලුත්මාවත ප්‍රදේශයේදී පාසල් බෑගයක් තුල තිබී හමු වූ ජීව අත්බෝම්බ 10ක් කැලණිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් මෝදර කාකදූපත ප්‍රදේශයේදී අද නිෂ්ක්‍රීය කරනු ලැබුවා. ඒ අලුත් කඩේ අධිකරණය ලබා දුන් තීන්දුවක් අනුවයි. ඉපලෝගම ප්‍රදේශයේ විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවකට අයත් නිවසක ඉදිරිපස පුටුවක් මත බෑගයක දමා තිබියදී මසක් වයසති බිලිඳියක් හමුව තිබෙනවා. එම බිලිඳිය නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය නිරෝගී තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. අනුරාධපුර රඹාව පීනගමු ප්‍රදේශයේ අඩි 30ක් පමණ ගැඹුරු වගාලින්දකට වැටී සිටි වන අලිපැටවෙකු අනුරාධපුර වනජීවි අඩවි ආරක්ෂක නිලධාරීන් විසින් මුදාගෙන වනයේට පළවැරීමට මෙලෙස කටයුතු කළා. උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් විසින් අනුරාධපුර පෙරමියන් කුළම වැව් රක්ෂිතයේ සිය බිරිඳගේ නමට අනවසරයෙන් නිදි කළ බව කියන හෝටලය කඩා ඉවත් කරගෙන තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිතවල මායිම් සලකුණු කිරීම සඳහා මෑතකදී රජය විසින් දියත් කරන ලද වැඩසටහනකදී මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් අනාවරණ වූ අතර එම ගොඩනැගිල්ල මසක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක සහ උදේ ගම්මන්පිල යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා අල්ලස දූෂණය සහ නාස්තියට එරෙහි බලය සංවිධානය අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ ඔවුන් දෙදෙනා අල්ලස් කොමිසමට අපහාස කළ බවට චෝදනා කරමින්